වසර 3000කට වඩා පැරණි විල්පත්තු මහ වනමැද තේජමානව ප්‍රාතිහාර්ය පාන පල්ලේකන්දලෙහි ශුද්ධෝ අන්තෝනි සිද්ධස්ථානය. ශුද්ධෝ අන්තෝනි මුනිදුන්ට කැප කර ඇති සිද්ධස්ථානයක් වෙන මේ සිද්ධස්ථානය සලාපුර රදගුරුව සම්මායිමේ විල්පත්තු ජාතික අභය භූමියේ පිහිටා ඇත. පුරාණ පුත්තලම මන්නාරම පාරේ පිහිටා ඇති මේ සිද්ධස්ථානය අනාදිමත් කාලයක සිටම ශුද්ධෝ අන්තෝනි මුනිදුන්ගේ පිහිට පතන සුවිශේෂී වන්දනා ස්ථානයකි. යුදමය වාතාවරණය තුළ මේ වන්දනා ස්ථානය කලක් වසා තිබුණිද නැවත වරක් එනම් 2010 වසරේ සිට මේ වන්දනා ස්ථානය දේව වන්දනා පිළිවෙත් සඳහා විවෘත කෙරිණි. ක්‍රිස්තු වර්ෂ 1690 දී මේ ප්‍රදේශයේ ධර්ම දූතික මෙහෙවරු දේසා ජොසේවාස් පියතුමා වැඩම කළ අතර එතුමාණන්ගේ දිවි මගේ අවස්ථා 4කදී එනම් ක්‍රිස්තු වර්ෂ 1690, 1698, 1703 හා 1705 යන වසරවලදී පල්ලේකන්දල සිද්ධස්ථානයට පැමිණි බව ඔරතෝරියානු වාර්තාවල සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 1705 දෙසැම්බර් 9 වන දින ලක්දිවානු නායකතුමාගේ ජොසේවාස් මුනිදුන් විසින් මේ ප්‍රදේශයේ ධර්ම දූතික මෙහෙවර භාර කරන ලද්දේ කරු ජෝසප් ජේසුමරියා පියතුමාටය. මෙතුමා විසින් පල්ලේකන්දලෙහි ශුද්ධෝ අන්තෝනි මුනිදුන්ට කැප වූ කුඩා දේවස්ථානයක් ඉදි කළ බවද සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 1729 දී කොචින් රදගුරුතුමාට යවන ලද ලියකියවිල්ලක් තුල හා වාර්තාවක සඳහන් වන්නේ පල්ලේකන්දලෙහි සුවිශාල දේවස්ථානයක් තිබූ බවයි. තව දුරටත් එහි අඩංගු වන්නේ පුත්තලමින් සැතපුම් 24කට උතුරින් පිහිටා ඇති බවයි. වනගත ප්‍රදේශයක පිහිටියත් අනාදිමත් කාලයක සිටම ශුද්ධෝ අන්තෝනි මුනිදුන්ගේ පිහිට පතන්නට ඒකරාශී වූ දේව ජනතාව මෙහි වනගත පෙදෙස් නොතකාද වන සතුන්ගේ උවදුරු නොතකාද වන්දනාව පිණිස මෙහි පැමිණි අතර වල්ලලීන් ගහන වූ මේ ප්‍රදේශය එවකට ඔරතෝරියානු ධර්ම දූතවරුන්ගේ ප්‍රබල මධ්‍යස්ථානයකි. තවද සැදැහැවතුන්ට අනුව ඉපැරණි මඩුවන්දනා ගමන තුළ මේ සිද්ධස්ථානයට යෑමද සිරිතක්ව පැවතිනි. එදා සිට අද වනතුරු කිසිදු බැතිමතෙකුට වල්ලලින්ගෙන් හා වනසතුන්ගෙන් කිසිදු උවදුරකට පාත්‍ර නොවීම බෙහෙවින්ම ආශිර්වාදයක් වන අතර මේ ස්ථානයට දේව වන්දනාව සඳහා ඇරඹූ ඔරතෝරියානු ධර්ම දූතවරුන්ගේ කීර්තිය හා ඉමහත් කැපවීම අද මෙහි තුල නිහඬව කියාපායි. ඉතින් ඔබ සැමට ශුද්ධෝ අන්තෝනි මුනිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.